Hello friends, welcome back to my YouTube channel. ඉතින් යාළුවනේ මොකද වෙන්නේ? අද මම ගහලා තියෙන්නේ super offline horror game එකක්. අද මම ගහලා තියෙන්නේ Meet කියන horror game එක. Mr. Meet horror game එක. මේක ඉතින් MB 171ක් වෙනවා. අපිට මේ ඉතින් පටන් ගත්ත ගාම තුවක්කුවක් දියා තියෙනවා. තුවක්කුවෙන් ඉතින් අලකන්නේ නෙමෙයිනේ. තුවක්කුවෙන් තියෙන වෙඩි තියන්නේ. ඉතින් ගැම්මට මෙන්න මේ දොරට වෙඩි තියන්න තියෙනවා යාළුවනේ. දැන් ඔන්න සද්දෙට දැන් අර මිස්ටර් මීට් කාරේ යාළුවනේ. අපි නම්බර ඉමු යාළුවනේ. කොහෙන් ගිහින් දන්නේ නැනේ. මිස්ටර් මීට් කාරේ අපි ගිහිල්ලා මෙන්න මෙතන හැංගිමු යාළුවනේ. තුවක්කුවත් අතේ තියෙන යාළුවනේ මිස්ටර් මීට් කාරේ ඇවිත් දන්නේ. ඔය මිස්ටර් මීට් කාරේ එනවා මල වාදයක් යාළුවනේ. ඒ කොහොමද මාව දැක්කේ? යාළුවනේ මට ඒක දැවෙන ප්‍රශ්නයක් යාළුවනේ මිස්ටර් මීට් කොහොමද මාව දැක්කේ කියලා. තුවක්කුව තිබුණේ යාළුවනේ තුවක්කුවෙන් මාව දකින්න ඇති. ඔය මිස්ටර් මීට් නම් එන වාතයක්. ඉතින් මෙතනින් පැන ගන්න විදියක් නැද්ද යාළුවනේ? පිට මේක අරගෙන මෙතන ඌරෙක් ඉන්නේ යාළුවනේ. ඔය ඌරා නම් එන වාතයක්. යන තැන් වලට එන ඔය ඌරා. ඌරු තඩිය දැන් දුර කඩාගෙන එකපාරට. දැන් මීටගේ ඌරු පැටිය. ඵලයන් හරි මම ඉවරයි. දුවන්නේ යාළුවනේ. ඔය මීටගේ අන්න එනවා. ඔය මීටගේ ඌරරම් මල වදයක් යාළුවනේ. මල වදයක් යාළුවනේ මීටගේ ඌවා. මම යන්නේ නැති කියලා මං හිතනවා. හෙලෝ කොයින්ද යාළුවනේ? කොහෙද යාළුවනේ? අපිට මෙතන ඇග්ගට පස්සේ මුළු පළාතම පේනවා. මරු යාළුවේ අපිට යන්න බැයිද නැහැ මිස්ටර් මීටගේ දැන් ගෙදරට. දැන් අපි ගෙදරට කොහොමද යන්නේ? එතනින් මෙහාට දුවලා පැන ගන්න තිබුණා නම් හරි යාළුවනේ. මේක අරගන්න බැයිද? මට පිළිර ගන්න පුළුවන් යාළුවනේ. අපි උන්නක වහගමු නැත්නම් අර ඌඩු තඩිය එන්න පුළුවන්. මොකද්ද මේ? ග්ලව්ස් එකක් තියෙනවා. ග්ලව්ස් එකක් සාමාන්‍යයෙන් දාන්න මොන හරි ජරාවක් අදින්න තමයි තියෙන්නේ. මොන වගේ ජරාවක් අරින්නේ ඉදන්නේ. ඒක වහපන්. අරුවේ. අපිට රින්ගන්න බැයිද ඒතොරේ? අඩෝ අපිට රින්ගන්න බැයි යාළුවනේ. අපිට ඒ කියන්නේ උරා ඉන්න තැනටම ආයි යන්න ඒවා. අයියෝ අපිට මෙතන රින්ගන්න බෑනේ යාළුවනේ. මේ හරින්. ඔය උරු තඩියන මල වදයක් යාළුවනේ. කොයි වෙලාවෙ වෙයිද දන්නේ. ඒ දොර ලොක්. එළම අපිට අදින් තියෙන ජරාව මොන වගේ දෙයක්ද කියලා. මේක ඉන්න යාළුවනේ ගෑල්ලා මේ. ඒ ගෑල්ලාම බේරගන්න තමයි අපිට තියෙන්නේ. කැරෙන්නෙත් නැහැ. මෙතන තමයි ඌරා ඉඳී. වන්නේ යාළුවනේ ඌරා ඉන්න පුළුවන්. කතාවෙන් කතාව මට දෙයක් කියන්න බැරි වුණා. මොකද්ද බං ඉතින් තාම මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකද්ද බං ලයික් කරපන්. අම්මට සිටි ඌරු තඩිය බග් වෙලා යාළුවනේ. යස වැඩි ඒකට පැනගෙන ගිහලා මට කෙලික් දන්නේ. ඌරු තඩිය බග් වෙලා. යේ. තිනෙන්නම් බය වෙන දෙයක් නැහැ. ඊට පනවද? මේ මොකද්ද මේ? මොකද්ද මේ? අඩෝ මේ ලිඳේ කෑල්ලවත් වෙන්න පුළුවන්ද? දැන් මේ ලිඳේ මොකක් හරි සීන් එකක් තියෙන රතු පාටලා තියෙන්නේ. ඒකට නෑ යාළුවනේ ඉතින් අපිට මේ දොරවල් අරගන්න බැයිද? මේ මිස්ටර් මීට් කාලේ මාව කොහෙද දන්නේ දාලා තියෙන්නේ. ඒක අරින්න බෑ. ඒක වැඩකුත් නැහැ. ඒක මට වැඩගත් දේවල් නෙමෙයි යාළුවෝ මෙතන තියෙන. අපිට මෙතන යන්න බෑනේ. හෙලෝ යස වැඩි මිස්ටර් ඌරා. අපි දැන් කොහොමද මේක අරගන්නේ? මට ඒක ලොකු ප්‍රශ්නයක් යාළුවනේ.
අපි කොහොමද මෙතනින් පැනලා යන්නේ මිස්ටර් මිට්ගේ ගෙදරට? මට ඒක ලොකු ප්‍රශ්නයක්. අපි දැන් මෙන්න මේ ටික ඔක්කොම ටික බැලුවා. අපිට දැන් කොහෙන්ද යන්න තියෙන්නේ මිස්ටර් මිට්ගේ ගෙදර? මෙතනින්ද දන්නේ නැහැ අපි යමු මේක ඇතුළට. ගියා ඊට පස්සේ අපි දැන් මේක අයින් කරගන්න බැරි වෙයිද? මේක අයින් කරගන්න බැරි වෙයිද? ඔක අයින් කරගන්න තිබුණා නම් අපිට යන්න තිබුණා. අනේ මන් දාලුනේ මේ ග්ලව්ස් එකක් දීලා තියෙනවා. ග්ලව්ස් එකෙන් කරන්න දෙයක්වත් නැහැ. ගොමවත් අදින්න තියෙනවද දන්නේ නැහැ. උල් වගේ බෙටි එහෙම. අපිට මෙතනින් එහාට යන්න විදියක් නැහැ. මේ දොරවත් අරගන්න විදියක් නැහැ. මේ ජානේ අනේ යාළුවනේ. හෙලෝ ඌරා. ඌරු මොටා කැසඩේ ඌරට. ඌරකෝ. ඌර නෑ. හරිම උදාරයි. හරිනේ. මොනක තමයි ඉතින් මට නිකන් ඉන්න බෑ කියන්නේ. ඌර මොටා එනවද? මට සිරි වැදුනා. ඔන්නෝක තමයි යාළුවනේ ඉතින් නිකන් ඉන්න බැරි කම තියෙන්නේ. නම් මිස්ටර් ඌරු මොටාගෙන් කෑවා. මම අපි කොහින්ද පැනලා යන්න තියෙන්නේ? මෙතනින් එහාට දැම්මට පස්සේ යන්න පුළුවන්ලු. ගැලෙව්වා. දැන් ඉතින් රින්ගල යන්න තියෙන්නේ. රින්ගුවා යන්න තියෙන්නේ ඉතින් දැන් දැම්මටම අපිට මේ ඉනිමගේ උඩට යන්න බැයි දන්නේ නැහැ නේද යාළුවනේ. අපි මිස්ටර් මීටගේ ගෙදරට කොහොමද යන්නේ? මට ඒක ලොකු ප්‍රශ්නයක්. මට ඌරා. අපිට මේ මොකද්ද ගන්න බලමුනා නේද? අම්බෝ එන්න ඌරයිනෝ. දුවපන්. පණෙපා කියලා දුවන්න ඕනේ. අන්න ඇඟිට ඇයි. හරි බං ඉතින්. ඔයාලා තාමත් වීඩියෝ එක ලයික් කරේ නැද්ද? මොකද්ද බං? නිකන් තියෙන ලයික් බටන් එකදී. ඕක ඔබාම් ඵලයන්. ඔයගොල්ලෝ කියලා කොහොමද ගේවෙන්නේ? නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඕක මොකටද ඔබන්නේ? කොහක වෙන්නේ එපා, ලෝභ වෙන්න එපා. ඉතින් මේක දාගත්ත ගැම්මටම ආයි අපිට මොන හරි අදින්න තියෙනවා කියලා දෙයක් නම් මට හිතෙනවා. අම්මට සිරි. අයියෝ ආයි කෑව යාළුවනේ. අන්තිම දවසේ යාළුවනේ. මට දැන් ලාවට පොඩ්ඩක් හිතනවා මේ කොහොමද ගන්න තියෙන්නේ කියලා. අර ග්ලව්ස් එක අරගෙන උරට කන්න දෙන්න වෙන්නට තියෙන්නේ. අපි දැන් මෙන්න මේ පොල්ල ගන්න ඕනේ යාළුවනේ. පොල්ල ගත්ත ජනේලෙ කුඩු කරා. ඊට පස්සේ ජනේලෙන් පයින්න තියෙන්නේ. හෙලෝ උරුමටා. දැන් මම මැරුණේ කොතනද මට මතක නෑ. මැරුණ තැනට මට තියෙන ග්ලව්ස් එකක් තියෙන උරත් ඉන්නවා. මොකක්ද කරන්නේ? ටිකී මොලේ පාවිච්චි කරන්න. හරි. එනවා මෙලාවට යයි නැත්තම් තව පොඩ්ඩෙන් මං ඉවරයි. මේ උරුමටත් එක්ක මල වදයක් වුණා නේ යාළුවනේ. උරුමටගෙන් පැනින්න බෑනේ. යන්නේ ලතාවට පද්ද යන උරුමට. ඕක මහා එන ඌරුවේ. පරාදයාරුනේ අර මිස්ටර් මීටා ගෙදරට ය아가න්න තිබුණා නම් ඇති මට. මිස්ටර් මීටාගෙන් බේරෙන එක නම් මහ ලොකු දෙයක් නෙමෙයි. ගෝ මිස්ටර් මීටා අපි වටෙන් යමු යාළුවනේ. ඌර එහෙන් ගෙති මම මෙහෙන් යනවා. දැක්කද මගේ ටිකිරි මොලේ. ටිකිරි මාරි කන්න යාළුවනේ ඔයාලා ගෙම්මටම. ටිකිරි මාරි කෑවොත් එහෙම ඔයාලට මං වගේ ටිකිරි මොලයක් හදා ගන්න පුළුවන්. ගෙම්මක් නේද යාළුවනේ ඉතින්. අර උරුමට යනවා. අපි මෙන්න මේක ගත්තිම්ම. ගත්තා ඉතින් දැන් උරගේ ළඟටම වෙලා ඉන්නේ. අපිට පිදුරු ටිකක් අරගෙන දාන්නද කොහෙද තියෙන්නේ මේ උට කන්න. අම්මට දැක්ක දුවන්න. අයියෝ යාළුවනේ. අපිට දුවන්න බැරි වුණා. මට පනාවා. මං කොහෙද මේ? මාව වද්දේ බැදලානේ.
මට දැන් මොකද්ද මේ කරන්න යන්නේ? ඊළඟ අම්මට හිත මිස්ටර් මීකා. මස් වලින් එහෙම ගහන්න එපා. අඩෝ. මිෂන් ෆේල් යාළුවනේ ඉතින්. අපි ඉතින් ආයි දවසක ගේම් මේක ප්ලේ කරමු. අද දවසේ ඉතින් මිෂන් එක ෆේල්. අපි ආයි දවසක ඉතින් සෙල්ලම් කරමු. එහෙනම් අද මගේ වීඩියෝ එක ඉන්න එනවා යාළුවනේ. වීඩියෝ එක ලයික් කරන්න නැත්නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම අදට ගියා. ඔයාලට ගුඩ් බයි.